Hi Dilly fam, this is Dilly Sharanir and welcome to my YouTube channel. ඉතින් අද ගොඩක් දවසකින් නේද? ඉතින් ගොඩක් දවසින් තමයි අද vlog එකක් අරගෙන එන්නේ. මොකද මේ දවස් ටිකේම මට එක්සෑම් එකක් නිසා ගොඩක් බිසි වෙලා තිබුණේ. ඉතින් මොකද උනේ මොකක්ද එක්සෑම් එකේ ඒකේ රිසල්ට් ඕවා මේවා ටික මම ඉස්සරහට කියන්නම්. ඔයාලට ඉතින් කොහොම හරි අද ලෑස්ති වෙන්නේ මම අද යන්න shopping යන්න ලෑස්ති වෙන්නේ අද. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව මොකද අද පොය දවසක්. එතකොට සාමාන්‍යයෙන් පොය දවසට වෙලාව වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ shops close කරන. ඒ නිසා ගිහින් බලමු අපි. මොකද අද කරන්න කියලා මොනවද මං ගන්න කියලා. අනේ ඉතින් weekend එකක් නිසා ඉතින් සුපුරුදු පරිදි traffic එකේ. ඉතින් එහෙම තමයි කොහොමද මේ හරිය traffic වැඩි. ඉතින් මේ යන ගමන් මං කල්පනා කරන්නේ කොහෙන්ද අද ඇඳුම් ටික ගන්න කියලා. ඉතින් මම ගොඩක් දුරට ඔන්ලයින් shopping කරන්න කැමති කෙනෙක්. කඩවල වලට ගිහලා ටිකක් ඇවිදින්න කම්මැලි කෙනෙක්. ඔක ඉතින් ඇවිදින්න ආයි size හොයන්න ආයි fit on කරන්න ආයි සැරින් සැරේ හරි කරදරයි. ඊට වඩා ලේසි ඔන්ලයින් order කරන එක. size එක වල ඔන්ලයින් order කරා. ඉතින් මම ඔය කට්ටිය තව ඉන්නවද? ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න යන්න බලන්න. ඉතින් මුලින්ම ගියේ ෂේයින්ට් එකට. ඉතින් ඔයාලට පේනවනේ ඒකේ එච්චර ලස්සන ඇඳුම් නැහැ. කොහොමත් මට සෙට් වෙන විදිහේ ඇඳුම් තිබුණ නැහැ ඒකේ. ඒත් එකම අලුත් කලෙක්ෂන් එකක් ඒකේ තිබෙත් නැහැ. පරණ කලෙක්ෂන් එකක් වගේ තිබුණේ. ඉතින් ඒක සෙට් නැහැ. ඒ නිසා ඊළඟට අපි යන්න හැදුවේ කෙලිෆෙල්ඩ් එකට. ඉතින් අපි ගිහින් බලමු ඒකෙත් ලස්සන ඒවා තියෙනවද කියලා. යප් දැන් අපි ඉන්නේ කෙලිෆෙල්ඩ් එකේ. ඉතින් කෙලිෆෙල්ඩ් එකේ නම් ලස්සන ඩිසයින්ස් තිබුණා. හැබැයි ඒ වගේ සයිසස් නැහැ. ලොකු සයිසස් තියෙන ඔක්කොම. ඔන්න ඉතින් ඔයාලට කැමති නම් ගන්න පුළුවන්. මේකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තිබුණ වැලන්ටයින් එකට මැච් වෙන ඇඳුම් ටික රෙඩ් ඇන්ඩ් බ්ලැක් කලර් වලින්. හැබැයි ඉතින් ප්‍රශ්නේ කියන්නේ මේකේ සයිසස් නැහැ. ස්මෝල් එක්ස්ට්‍රා ස්මෝල් වගේ ඉතින් අඩුයි හොයාගන්න. ඉතින් ඊළඟට ගියා අපේ G Flock එකට. ඉතින් වෙලාවට G Flock එකේ නම් මැච් වෙන ඇඳුම් ටිකක් තිබුණා. ඉතින් මම කොහොමද කැමති පින්ක් කලර් එක නිසා පින්ක් කලර් සෙට් එකක් ගත්තා. ඉතින් මේකේ টොප් එක වෙනම ට්‍රවුසර් එක වෙනම තියෙන්නේ. ඉතින් ඔයාලත් ගන්නවා නම් ට්‍රවුසර් එකයි টොප් එකයි හරියට කලර්ස් මැච් කරලා ගන්න. මොකද ඔයාලට මෙරූන් එක දැක්කම පෙනෙයි ඒකේ ට්‍රවුසර් එකයි টොප් එකයි කලර්ස් දෙකක් තියෙන්නේ. anyway ඒ පින්ක් එක හරිය ලස්සනයි. ඒ කලර් එක ස්කින් ටෝන් එකත් එක්ක ලස්සනට යනවා නේද? ඉතින් ඒ නිසා මම ඒක සිලෙක්ට් කරගත්තා. ඉතින් මේක තමයි මම හරි කිව්ව මෙරූන් කලර් එක. මේකේ ගණන් ගන්න එපා. බටන්ස් පිළිවෙලට නෙමෙයි වෙట్లా තියෙන මට ඕකයි ගලවලා දාන්න කම්මැලිකමට. ඉතින් ඔහොමම පෙන්නුවා. ඉතින් අර මෙරූන් කලර් ට්‍රවුසර් එකට වඩා මගේ වයිට් ඩෙනිම් එක හොඳයි. ඒ නිසා මම මේකේ টොප් එක විතරයි ගත්තේ. මේ දෙක මැච් වෙනවා. ඉතින් ඒ ටිකත් අරගෙන ඊළඟට අපි ගියා ලුරෙලි එකට. ලුරෙලි එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් ඒකෙත් ගොඩක් fit on කරලා බැලුවා. හැබැයි මම මෙන්න මේකේ මෙන්න මේ ට්‍රවුසර් එක නම් ගත්තේ නැහැ. මෙන්න මේ টොප් එක ගත්තා. ඒක හරි cute white color එකක්. කියන්න ඕනේ. ඕකේ white color එක නෙමෙයි ගත්තා මම black color එක. මොකද මට මේ විදිහට white ගොඩාක් තියෙනවා. ඒ නිසා මම black color මේ චූටි top එක ගත්තා. ඊළඟට ලස්සන cute top එකක් තියෙනවා. මේක නම් cream color එකක් beige වගේ එකක්. ඉතින් මේක හරිම ලස්සනයි cute. ඉතින් ඒ නිසා මේකත් ගත්තා. ඒක design එක හරිම cute. ඉතින් තව outfit එකක් fit on කරලා බැලුවා. ඒව මට ඇත්තට match වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ටික ගත්තේ නෑ. සෙට් එක තමයි ගත්තේ. ඊට පස්සේ ආවා ඔයාලා හැමෝම කැමති පස්තා මීනියා එකට පස්තා කන්න. ඉතින් මේ වෙද්දී shopping කරලා lunch එකටත් මොනවත් අරගෙන නෙවෙයි හිටියේ. මේ වෙද්දී හවස් වෙලා තිබුණේ 4:00ට 5ට වගේ ඇති time එක. ඉතින් මේ වෙලාවට තමයි ඉතින් අපි lunch ගන්නෙ. එහෙම තමයි shopping කරන්න ගියාම ඉතින් සිහියක් නැහැනේ. ඉතින් අපි order කරා strawberry queen shake එකයි මේ තියෙන්නේ. ඒක ඉතින් ඔයාලට පේනවා ඒක ගොඩක් ලොකුයි ගොඩක් තියෙනවා ඒකේ. ඒතකම හරිම රසයි. ඒක ඉතින් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකට කැමති කට්ටියට මේක try කරලා බලන්න පුළුවන්. ඉතින් මේ වෙද්දි මුකුත් කන්නේත් බොන්නේත් නැතුව ඇවිදලා මහන්සිලානේ හිටියේ. ඒ නිසා ඒ වෙලාවට මෙන්න මේක රිෆ්‍රෙෂින්. ඒතකම තව බෙවරේජස් වලට අයිස් මැංගෝ ක්‍රෂ් එකකුත් order කරා. එතකොට පාස්තා වලින් අපි order කරේ chicken bolognese. ඉතින් ඒකේ penny and spaghetti කියන type දෙකෙන් තමයි order කරේ. ඉතින් කොහොමද මේක කැම රසයිනේ. ඉතින් try කරලා තියෙන කට්ටිය දන්නවනේ. ඉතින් ඔයාලා තාම try කරලා නැත්නම් ගිහින් try කරලා බලන්න. ඔයාලා පාස්තා ලවර් කෙනෙක් නම් මේගොල්ලෝ ඉතින් උණුවේ දුම් දම තමයි කැම ටික අරගෙන එන්නේ. ඉතින් ඔයාලට ඒ වෙලෙම උණුවෙන් කන්න පුළුවන්. මම නම් ඉතින් කටත් චුට්ටක් පුච්ච ගත්තා. ඉතින් මේ විදිහ ඇවිදලා ඒත් එක්කම fit on කරලා එහෙනම් මං හරියට මහන්සි වෙලා ඉන්නේ. ඒ නිසා ගණන් ගන්නපම් චුට්ටක් මුණ අවුල් ගිහලා ඉන්න මහන්සි පාටයි. ඉතින් පස්තා මේ එක ළඟම තමයි මිමෝස් එක තියෙන්නේ. ඒ නිසා මිමෝස් එකටත් ගිහිල්ලා ආවා ඒක මම. ඉතින් මිමෝස් එකෙන් ගත්ත මේ cute pink skirt එක. ඒක හරිම cute. ඒ නිසා ඒකත් ගත්තා. ඉතින් ඒකත් අරගෙන දැන් මේ ගෙදර එන ගමන්. ඉතින් ඔයාලා තාමත් මම subscribe කරලා නැත්නම් ආයෙත් subscribe කරලා මගේ Dilly fam එකට එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් අපි තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. So guys, don't forget to subscribe my YouTube channel. Have a nice day. Bye bye.